හරි පුතේ. පුතාලට තවත් වැදගත් දෙයක් කියන්න මං ගත්තේ. අපිට ජීවිතේ යාළුවෝ හම්බ වෙනවනේ. මගේ මතය නම් අපිට ඇත්තටම යාළුවෝ හොඳ යාළුවෝ හම්බ වෙන්නේ මේ අතේ ඇඟිලි ගානටත් අඩුවේ. මම හොඳ යාළුවෙක් තෝරගන්න හොඳ කතාවක් කියන්නම්. ජීවිතේ අපිට විවිධ අවස්ථාවල වරදිනවනේ. ඒ වැරදුනහම මෙන්න මෙහෙම කියන යාළුවෝ ඉන්නවා. ඕකනේ මං උඹට ඕක කලින් කිව්වේ ඔහොම වෙයි කියලා. අපි උඹට කලින් කිව්වා. උඹ ඇහුවද? ඔන්න ඔහොම කියන යාළුවෝ අපිට හම්බ වෙනවා. මතක තියාගන්න. එහෙම යාළුවෝ හොඳ යාළුවෝ නෙමෙයි. වැරදුනහම ඒ වැරද්ද අපේ පිට දාලා අපිව පීඩණයට පත් කරන යාළුවෝ හොඳ යාළුවෝ නෙමෙයි. හොඳ යාළුවෝ ගාව වැරද්දක් වුනහම කරදරයක් වුනහම හැම වෙලෙම විසඳුමක් තියෙනවා. බිඳුවට වැටුනහම කියනවා අපි බිඳුවේ ඉඳලා ආයේ පටන් ගමු කියලා. වැරද්දක් වුණාම කියනවා ඔබට කවුරු නැතත් මං ඉන්නවා අපි වැරද්ද නිවැරදි කරගෙන ඉස්සරහට යමු කියලා. එහෙම යාළුවෝ හම්බ වෙන්නේ අතේ ඇඟිලි ගානට. සමහරක් විට පාසල් කාලේ ඔයාලගේ නවයුන් වියේදී දෙමව්පියන්ටත් වඩා ගුරුවරුන්ටත් වඩා ඔයාලා යාළුවෝ විශ්වාස කරයි. මැරෙන්නුනත් යාළුවෝ ගොඩක් ඉන්නවා කියලා හිතයි. හැබැයි ජීවිතේ මැදිවියට එනකොට ඔයාලට තේරෙයි ඇත්තටම යාළුවෝ ඉන්නේ බොහොම ටික දෙනයි. අපි සාර්ථක වුණොත් අපේ වටේ ඉන්න පිරිස අපි අසාර්ථක වෙච්ච දවසට නැති බව මතක තියාගන්න. ඒ නිසා හොඳ යාළුවෙක් කවදාවත් වැරදුනාට පස්සේ ඕක වෙනවා කියලා මම ඔබට කලින් කිව්වා කියලා කියන්නේ නැහැ. අපි වැරද්ද හදාගෙන මුහුණ දෙමු කියන එකයි කියන්නේ. ඉතින් එහෙම යාළුවෙක් තෝරගන්නවා නම්, එහෙම යාළුවෙක් ඔබට ඉන්නවා නම් ඔබ මේ විශ්වයේ ඉන්න වාසනාවන්තම මිනිස්සෙක් කියලා මතක තියාගන්න.